සුබ නවසරක් වේවා හිච්චෝ. සුබ නවසරක් වේවා පැංචෝ. අයියෝ මේ මොකද උදේ පාන්දර දෙවියනේ මේ හිංගන පැටියව කවුද කිටගත්තේ ඒ මදිවට උදෙම්ම සුබත් පතලා බලන්නකො පියදාස මේකමේ උදේ පාන්දරම ගෙදරට ඇවිත් හිංගන පැටිය වගේ අපේ කොල්ලට සුබ පතලා මේ අවුරුද්දම මස්ත බාල්දු කරන්න හදනවනේ යනවා යන්න මේ අමරපාලට තේරෙන නැත මේ ළමයින්ව හරියට හදාගන්න. අනේ ඇත්තටම මට මේ ළමයත් එක්කෙන කේන්තියක් පිස්සුද ළමයෝහට මේ අවුරුද්දක් ගෙවිලා අවුරුද්දක් උදා වෙන තැන මූසලකමට වැරහැලියඳගෙන හිඟන පැටව ගෙට ගන්නවද අනේ පව්වම්ම පැංචා. එයා ගියානේ දැන්. තව බනින්නේ එයාට. බනින්න නෙවෙයි ගහන්න හිතෙනවා ඔහේ කොහෙද මේ කුණු ඇඳමුකුත් ඇඳගෙන යන්න ලේස්තිය පියදාස මම මේ හේනට යන්න සුමනෝ. අයියෝ මගේ ඔළුව අවුල් කරනවනේ මේ තාත්තල පුතාලා මේ පළවෙනිදා අවුරුද්දේ මුල්ම දවස උදේ පාන්දරම වැරහැලි ඇඳගෙන ඉන්නේ නෑ එහෙම වුණොත් මුළු අවුරුද්දම වැරහැලි අඳින්න තමයි වෙන්නේ ගිහින් ඕක මාරු කරගන්න අලුත් ඇඳමක් දාගෙන මෙන්න මෙහෙට වෙලා ඉන්න මොකද පැංච මේ මූණ බෙරි කරගෙන මං උදේම හිච්චට සුබ පතන්න ගියා. කුසුමනන්දමට බැනලා එල්ලෙව්වා. අනේ ඕව ගණන් ගන්න එපා. මගේ පුතා වංක හිතෙන්නේ යාලට සුබ පැතුවේ. එයාලා කොහොම වුණත් අපිට මොකද? ඒක එක්කෙනාගේ හැටිනේ මගේ පුතේ. මං කුඹුරට යන්න ඕන සේපාලිකෝ. හොඳටම පරක්කු වෙලා දැන්නම්. උදේට මොනවා හරි හැදුවද? කිරිබත් නම් නෑ ඔන්න. පළවෙන්ද ඔබට කැඳ තමයි බොන්න තියෙන්නේ. කැඳ? අනේ කැඳ නම් කොච්චර ගුණද සේපාලිකෝ. අද කැඳ බෙව්වට අපිට මේ කුඹුර ඇස්වැද්දපු ගමන් බත්ම කන්න බැරිය. එතකොට අපි ජනවාරි පළවෙනිද කරන දේවල් අපිට මුළු අවුරුද්දෙම කරන්න ලැබෙනවද තාත්තේ? අපි අද කැඳ බෙව්වොත් අපිට බොන්න වෙන්නේ හැමදාම කැඳද? මොන පිස්සුද පුතේ. උත්සාහය මහන්සිය තියෙනවා නම් හැමදේම වෙනස් වෙනවා. හරි හරි. කැඳ එක බීලා ඔයා යන්න. දැන් පරක්කුයි කිව්වනේ. සුමනක්කේ මොකද කමල මේ පාන්දරම සුබ නවසරක් වේවා සුමනක්කේ. මම මේ වතුර කලයක් ගෙන්න යන ගමන් සුමනක්ක ඉන්නව දැකපු හන්ද සුබ පතන්න නතර වුණේ. දෙවියනේ කමලෝ බොට අමු කැවිලද මේ පළවෙනිද උදේ පාන්දරම හිස් කලයක් අරගෙන මේ වැටමුල්ලට ආවද අයියෝ මුළු අවුරුද්දම ඉවරයිනේ ඉතින් සුමනක්කේ මං ගෙදරට ආවේ නෑනේ. මේ මං පාරේ ඉන්නේ තාම. පාරේ වුණත් මගේ ගේ ඉස්සරහනේ ඉන්නේ බොල මගේ මුළු අවුරුද්දම මස්ත බාල්දු නොකර ඕන් ඕකත් අරගෙන පළ කොහෙද කමල මේ පාන්දරම කලයකුත් අරගෙන යන්නේ? අනේ සේපාලිකෝ ගෙදර වතුර බින්දුවක් නෑ. මම මේ පහළ දොලට යනවා වතුර එකක් ගේන්න. දොලට යන්නේ මොකටද කමලෝ? මේ අපේ ලින්දෙන් අරගෙන යන්නකෝ. එහෙම හරි නෑනේ සේපාලිකා. හිස් කලයකුත් අරගෙන පළවෙනිදම ගෙට ගොඩ වෙන එක. මොන විකාරද කමලෝ? මෙන්න මෙහිට අවිත් වතුර එකක් අරගෙන යන්න. බුදු අම්මෝ සේපාලිකෝ මං සුමනක්කට සුබ පතන්න ගිහින් හොඳ වයින් අහගත්තා. හිස් කලයක් දික් කරගෙන ආව කියලා. අනේ ඔව ගණන් ගන්න එපා කමලෝ. සුමනක්ක ඉතින් ඔය වගේ දේවල් ටිකක් වැඩිපුර විශ්වාස කරනවනේ. ඒ යාගේ හැටිනේ. අම්මේ මෙන්න බලපැටියෙක් ඇවිල්ලා. පව්වනේ. බඩගින්නද කොහෙද? මගේ ඇඟ වටේ කැරකෙනවා. වෘතා කර ඉන්නේ ගහල එලවනව ළමයෝ තාම අපි කිරිබත් කෑවෙත් නෑ බල්ලංග හුළතර නොකර ඉන්න ඔන්න ඕක එලවල දාන්න පවුනේ අම්මේ වූ බඩගිනි වෙලානේ. පුතේ මං උදේ ඉඳලා කට කැරෙනකම් කිව්වනේ ඔයලට මේ පළවෙනිද දෙයක් කරොත් අපිට මුළු අවුරුද්දේ මේක කරන්න වෙනවා කියලා. ඔය බල්ලෝ මේ ගේ වටේ පිරේ හැමදාම එලවල දානවා උක. ඔයා යන්න පැටියෝ. මට නම් ඔයා ගැන දුකයි. ඒත් ඉතින් අද ඔයාලට කෑම දෙන්න හොඳ නෑනේ. තවත් මොනවද ඔය බල්ලෝ වෘතා කර කරන්නේ? පුතේ ඔයා කැඳ බිව්වද? මං බිව්වා අම්මේ. එහෙනම් ඔය තුටි කරේ එළියේ ඉන්න පූසන්ටයි බල්ලන්ටයි දාන්නකෝ පුතේ. පව් බඩගිනි වෙලාද කොහෙද? මේ පැත්ත බලාගෙන ඉන්නවා. ඔහෙත් ආවද? වේල පහම වැඩ ඉවර කරාද?
නියර වල්ටික බැඳලා දාලා ගෙදර ආව සේපාලිකෝ. මේ මං එද්දි කමලනන්ගේ කිරිබත් පිඟානක් දුන්න පුතාට දෙන්න කියලා. දැන් මේ ටිකකට කලින් කමල නංගි ඇවිත් අතට කලයක් අරගෙන ගියා. කිරිබත් හැදුවේ නැති නිසා එවන්නේ නැති. පව් අම්මේ පූසු ටිකයි බල්ලෝ ටිකයි කැඳ ඔක්කොම බිව්වා. හොඳටම බඩගිනි වෙලා ඉඳලා තියෙන්නේ. අන්න පුතේ කමල නන්ද කිරිබත් එවලා. ඔයා කන්න පුතේ බෙදාගෙන. කාලා කුරුළු ලෑල්ලට චුට්ටක් දාන්නකො හොඳේ. ඔන්න ඉතින් පැංචගේ අම්මයි තාත්තයි උදේ ඉඳලා තම තමන්ගේ වැඩ සාමාන්‍ය පරිදි කරගෙන යද්දී හිච්චලගේ ගෙදරනයි යුද්ධයක් වගේ. උදේ ඉඳලම හිච්චගේ අම්ම සුමුණට නම් හරිම අසුබයි. වෙන්නෙම නරක දේවල්. දෙවියනේ මොකක්දේ සද්දේ? අනේ අම්මේ මගේ අතින් මෙතන තිබුණු වීදුරුව බිමට වැටලා පින්දුනා. දෙවියනේ මේ පළවෙන්ද මෙච්චර අසුබ දේවල් වෙනවද? කවුද මේක මෙතනින් තිව්වේ? හිච්චෝ හැබැයිට මොහෙට පරිස්සමෙන් වැඩක් කරන්න බැරිද? පළවෙනිදම ඔහොම බෙරිහන් නොදී ඉන්න සුමනෝ. ඔහේට මුළු අවුරුද්දෙම ඔහොම බැන බැන ඉන්න වෙයි. කොහොමත් මේ අවුරුද්ද විනාශ වෙලාම ගියා. කොච්චර සුබ විදියට මම පටන් ගන්න හිටියද? ගෙදර කවුද? ගෙදර කවුද? කවුද කතා කරනව ඇහෙනවා? හිච්චෝ ගිහින් බලන්න කවුද කියලා. ඇයි ආච්චි? අනේ පුතේ මට පුළුවන් නම් කන්න දෙයක් දෙන්න. මට හොඳටම බඩගිනි. ඉන්න බෑ. ඉන්න ආච්චි මම අම්මට කියන්නම්. කවුද හිච්චෝ ඒ පාරාවේ? හිඟන ආච්චි කෙනෙක් ඇවිත් බඩගිනි වෙලා. අම්මේ අපි කෑම ටිකක් දෙමුද? මොනවා? අද උදේ ඉඳලම මට වෙන්නේ නරක දේවල් විතරයි. මේ ජනවාරි 1 වෙනිදා හිඟන්නොත් එනවද දෙවියනේ ගෙදරකට? කෑම නෙවෙයි දෙන්න තියෙන්නේ. අනේ පින් සිද්ධ වෙයි නෝනා. කන්න දෙයක් දෙන්න. මට හරිම බඩගිනි. දවස් ගානකින් කිසි දෙයක් කාලා නෑ මං. කොහෙට පිස්සුද? මේ 1 වෙනිදා ගෙවල් වලට ගොඩ වෙලා හිඟා කන්න. අපිත් හිඟන්නු කරන්නද හදන්නේ? මාව කේන්ති ගස්සන්නේ නැතුව මෙන්න මෙහි යන්න. අනේ ඇත්තටම මේ ගෙවල් වලට ගොඩ වෙන දවසක්ද? හැබැයිටම ඔහලට සිරිතිත් එහෙම තේරෙන්නේ නැද්ද? යනවා යන්න මෙතනින්. ආව මෙතන කෑම ඉල්ලගෙන. අම්මේ මං සෙල්ලම් කරන්න යන්නද? අද යාළුවෝ ඔක්කොම පිට්ටනියට එනවා කිව්වා. සෙල්ලම් කරන්න. හා ගියාට කමන්නේ. පරිස්සමෙන් හොඳේ පුතේ. නටට තුවාල කරගෙන නම් එන්න එපානේ. කොහෙද පැංචෝ මේ යන්න හදන්නේ? අද යාළුවෝ හැමෝම සෙල්ලම් කරන්න එනවනේ තාත්තේ. මාත් යනවා. ඔයා ඔය සෙල්ලමට අර හිච්ච දරුවා එහෙම අරගෙන යනවා නෙමෙයි හොඳේ. සුමන නැන්දගේ හැටි දන්නවනේ. ඇවිත් අපිටත් එක්කම බණීමි. අනේ නෑ තාත්තේ. මං හිච්චර කතා කරන්නේ නෑ. කතා කරත් එයා එන එකක් නෑ. අම්මා බනින නිසා. මං යනවා තාත්තේ. පැන්ටෝ ඔයා කොහෙද මේ යන්නේ? මම මේ සෙල්ලම් කරන්න යනවා හිච්චෝ. ඔයා මොකද මේ පාරට වෙලා? අම්මා සෙල්ලම් කරන්න යන්න කිව්වද? අනේ නෑ පැන්චෝ. මං අද සෙල්ලම් කරන්නේ නෑ කියන්න ආවේ. අම්මා කිව්වා අද සෙල්ලම් කරන්න යන්න හොඳ නෑ කියලා. අද දවසම මං පොත්තල වැඩ විතරයි. අනේ එහෙමද? අපි පස්සේ දවසක සෙල්ලම් කරමුකෝ හිච්චෝ. ඔන්න ඉතින් පැන්ච සෙල්ලම් කරන්න යන අතරතුර පැංච දකින්නවා ගහක් මුල වැටිලා ඉන්න වයසක ආච්චි කෙනෙක්. ආච්චි මොකද ආච්චි වාට උනේ? ඇයි අනේ ඔයා මේ බිම වැටිලා? අනේ මගේ පුතේ මට හරිම බඩගිනි. මං ගියක් ගානේ ගියා කෑම ඉල්ලගෙන. මට කොහෙන්වත් කෑම ලැබුණේ නෑ. පුළුවන් නම් මට කන්න දෙයක් දෙන්න පුතේ. අනේ මල් නගත් කෑම නෑ ආච්චි. මම මේ සෙල්ලම් කරන්න ආපු ගමන්. ආච්චි ඔහොම ඉන්න. මං ටක් ගාලා ගෙදරට ගිහින් එන්න. අම්මේ. ඇයි දරුවා මේ කලබලේ? මොකද උනේ? අනේ අම්මේ, පිට්ටනිය අයිනේ ගහක් මුල ආච්චි කෙනෙක් වැටිලා ඉන්නවා. මොනවා? ඒ මොනව වෙලාද? එයා මොනවත්ම කාලා නෑ අම්මේ දවස් ගානකින්. බඩගින්නටම වැටිලා ඉන්නවා. අනේ පව් පුතේ.
ඔයා මේ කිරිබත් ටික ගිහින් දෙන්නකෝ. කමල නැන්දේ ඔබ කිරිබත් වලින් කෑල්ලක් ඉතුරු වෙලා තියෙනවා. අනේ මේක නම් මදි වෙයි අම්මේ. මේක ගිහින් දෙන්නකෝ. මේක කාලේ ඉවර වුණාම ඔයා ඒ ආච්චිව ගෙදර එක්කෙන්න. මං කොස් ගෙඩියක් හරි තම්බල තියන්න. ඔන්න ඉතින් පැංච දුවල ගිහින් ආච්චිට කිරිබත් ටිකක් දීලා ආයෙම ආච්චිව එක්කගෙන ගෙදරට ආවා. වාඩි වෙන්නකෝ නැන්දේ. මං ඉක්මනට කන්න දෙයක් බෙදන් එන්නම්කෝ. මං ආච්චිට බොන්න වතුර එකක් අරගෙන එන්නම්කෝ. මේ පළවෙනිදා හිඟන මම මේ ගෙදරට ඇවි කරදර කරාද මන්දා. පිස්සුද නැන්දේ? මෙන්න මේ කොස් ටික කන්නකො නැන්ද බඩ පිරෙන්න. අනේ ඔය දරුවන්ට බොහොම පින් මගේ බඩගින්න නිව්වට. මේ දරුවන්ට වැඩියෙන් ලැබෙන්න ඕනි. අපිට නම් මොනව නොලබුණත් කමන්නේ. නැන්දගේ බඩගින්න නිවුණා. මගේ බඩ නම් හොඳටම පිරුණ පුතේ. දැන් තමයි මගේ ඇඟට පණ ටිකක් ආවේ. මං යන්නම් පුතේ. ආච්චිට තනියම යන්න බෑනේ. මං ආච්චිව ගිහින් දාන්න. ඕන නෑ දරුවෝ මට යන්න පුළුවන්. ඔය දරුවෝ මට කරපු උපකාරවලට මට දෙන්න දෙයක් නෑ. මාව මතක් වෙන්න මෙන්න මේක අරගන්න. මං ගිහින් එන්නම්. පරිස්සමෙන් යන්න නැන්දේ. අනේ පවුනේ ධම්මේ ආච්චි. හරිම හොඳ කෙනෙක් වගේ. දෙන්න දෙයක් නෑ කියලා මේ පුංචි ගල් කැටයක් දීලා ගියා. එයාට දෙන්න පුළුවන් දෙනි පුතේ. පව් අහිංසක මිනිස්සයා. කෝ බලන්න මේක දිලිසෙනවනේ. මොනවා? මේක දිලිසෙනවා. අමරපාල ඉක්මනට මෙහෙට එන්නකෝ. ඇයි සේපාලිකෝ කෑගන්නේ? මේක බලන්නකෝ. අර වයසක නැන්ද පැංචට දීලා කියේ. මොනවා? මේ මැණික් ගලක්නේ. සෑහෙන්න වටින පාටයි මේක. මොනවා? මැණික් ගලක්? ඉතින් ඔන්න පැංචගේ පවුලේ අයගේ තිබුණු හොඳ ගතිගුණ නිසා හිඟන ආච්චිගෙන් වටින තෑග්ගක් ලැබුණා වගේම පැංචල එක විකුණලා දියුණු වෙලා හරිම සතුටින් ජීවත් වුණා. Bye.